ඔන්න අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ 10 වසර සංගීත කරන සිසුන් සඳහා වැදගත්ම පාඩමක්. මුල් යුගයේ ගුවන් විදුලි සරල ගී නිර්මාණ අගයමු. මේක 10 වසර සංගීත 4 වෙනි පාඩම. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එක බලන්න එකතු වෙන්න. ගුවන් විදුලියේ මුල් කාලයේ ප්‍රචාරය වූයේ අපරදිග සංගීතයේ මුල් කොටගත් වැඩසටහන්ය. ගුවන් විදුලි සරල ගීතය සඳහා අඩිතාලම් සැකසුනේ ග්‍රැමෆෝන් ගීත ඇසුරුනි. ස්වාධීන තනු යුගයේ ගීත අනුසාරයෙනි. 1903 වර්ෂයේ සිට පුරා වසර 20ක් ග්‍රැමෆෝන් ආධිපත්‍යය පැවතිනි. 1925 දෙසැම්බර් 16 වැනිදා ගුවන් විදුලි සේවය ආරම්භ වුණි. ගුවන් විදුලි සරල ගීතයට මූලික අතිවාරම දැමුවේ ආනන්ද සමරකෝන් සහ සුනිල් ශාන්ත මහතාය. ගුවන් විදුලි සරල ගීතවල පදමාලාව සඳහා මාතෘකා කොටගෙන ඇත්තේ ආදරය, බුදුගුණ, මව්ගුණ, දේශානුරාගයයි. මුල් යුගයේ ගුවන් විදුලි සරල ගීතයේ නාදමාලාව පෙරවාදනයක් නොමැති අතර පළමු කොටසින්ම ආරම්භ කිරීම ලක්ෂණයකි. මුල් වාදන සහ අතුරු වාදන සඳහා තනු නිර්මාණකරුවා යොදා ගන්නට යෙදුනේ ගීතයේ පළමු කොටසේ හෝ ගීතයේ දෙවන කොටසේම නාදමාලාවේ කොටසකි. මේ විශේෂ ලක්ෂණයකි. ඇතැම් ගීතවල ගීතයේ පළමු කොටසේ නාදමාලාවම ගීතයේ දෙවන කොටසෙහි නාදමාලාවටම ගැයෙන අවස්ථාද දැකිය හැකි වීම සුලභය. ගුවන් විදුලි සරල ගීතයට දායක වූ සංගීතඥයින් සහ ගායන ශිල්පීන් පහත දැක්වෙනවා. G.R. එඩ්වර්ඩ්, ලීලාවතී, R.A. චන්ද්‍රසේන, W.D. අමරදේව, සූරසංකර මුල්ලිගොඩ යන පුද්ගලයන්. ඉතින් 10 වසර සංගීතයේ මේ පාඩමේ සියලුම විශේෂ කරුණු ටික තමයි මම ඔයාලට මේ විදිහට දීලා තියෙන්නේ. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා ඉස්සරහට දාන වීඩියෝ බලන්න එකතු වෙන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.